මේ ටැටූ එකකුයි කවියකුයි අතර තියෙන සම්බන්ධයක් ගැන දැන් ඔයාලට හිතේ මොකක්ද මේ ටැටූ එක්කලා කවියක තියෙන සම්බන්ධය කියලා. දැන් මේක මේ අද කීයක ලියවිච්ච කවියක් නෙමෙයි. මේක 13 වෙනි සියවසේදී ජලාල් දිල්ලාල් රූමි කියන පර්සියානු කවියා ලියපු කවියක්. එයාගේ මස්නව් කියන කවි පොතේ එයා ලියනවා සිංහයෙක්ගේ ටැටූ එකක් කරගත්තු ක්ලයන්ට් කෙනෙකුයි ඒ ටැටූ එක කරපු ටැටූ ආටිස්ට්ුයි අතර යන පොඩි ලස්සන රසවත් සංවාදයක්. ඒක ඇත්තටම මේ ටැටූ ගැනම එකකුත් නෙමෙයි. ඒකෙන් ගොඩක් දේවල් ගැන කියවෙන කවියක්. අත් මම අද ඒ ගැන කතා කරනවා. මේකේ තියෙන්නේ ටැටූ එකක් කරගන්න කෙනෙක් එනවා මේ ඉරානයේ තියෙන නගරයක වෙළඳ නගරයක ටැටූ කරන තැනකට ඇවිල්ලා කියනවා යට ටැටූ එකක් කරගන්න ඕනි කියලා. ඊට පස්සේ දැන් ටැටූ ආරිස් අහනවා මොකක්ද ඔයාලට කරන්න ඕන ඩිසයින් එක. එතකොට ටැටූ එක ක්ලයන්ට් කියනවා මට ඕනේ සිංහයෙක්ගේ ටැටූ එකක් කරගන්න කියලා. ඊට පස්සේ දැන් එයා වැඩේට ලෑස්ති වෙලා පළවෙනි නීඩල් ස්ට්‍රෝක් එක කියන්නේ පළවෙනි ඉදිකටු පාර මෙයාගේ හැම සිදුරු කරගෙන යනකොටම මේ ක්ලයන්ට් ගෑ ගන්නවා බුදු අම්මෝ රිදෙනවා මට නවත්තන්න බැරිද කියලා. ඊට පස්සේ එයා ටැටූ ආටිස්ට් කියන මේක දැන් මම මේ පටන් ගත්තා විතරයිනේ කියලා කියනකොට ආපහු අහනවලු ක්ලයන්ට් දැන් කොයි හරියද ඔය දැන් කරන්නේ කියලා. ඒකට ටැටූ ආටිස්ට් කියනවා දැන් ටේල් එක කරන්නේ කියලා. ක්ලයන්ට් කියනවලු ටේල් එක ඕනේ නැහැ. ටේල් එක ඕනේ නැහැ. නැට නැති සිංහෙක් කරමු අපි කියලා. ඊපස්සේ ඒ ටැටූ ආටිස්ට් දැන් මේ කියන දේ ගැන අහන්නේ නැහැ. එයා ටැටූ එක කරගෙන යනවා. ටික වෙලාවක් යනකොට ආපහු දැන් වේදනාව විවස ගන්න බැරි තැන ආපහු මේ ක්ලයන්ට් අහනවා දැන් කොයි හරියද යන්නේ කියලා. එතකොට එයා කියනවා දැන් මේ බඩ හරියේ කියලා. ක්ලයන්ට් කියනවලු බඩ ඕනේ නැහැ. බඩ හරිය නැති සිංහෙක්ව ගහන්න. බඩ නැතුවත් සිංහව ගහන්න පුළුවන් කියලා. ඒත් දැන් මේ ටැටූ ආටිස්ට් අහන්නේ නැහැ මේ ක්ලයන්ට් කියන දේ. එයා ටැටූ එක කරගෙන යනවා. ක්ලයන්ට් වේදනාවෙන් කෑ ගහනවා. එයා ආයෙත් ඒ වගේම එයාට පොඩ්ඩක් වේදනාව දැඩිව දැනෙන වෙලාවකදී එයා කියන අහනවා ආපහු මේ කොයි හරියද දැන් ටැටූ එක කරන්න කියලා. එතකොට කියනවලු දැන් සිංහයාගේ කන හරිය කරන්න කියලා. එතකොට කියනවලු කන ඕනේ සිංහයාගේ කන නැතුව සිංහව කරන්න කියලා. ඉතින් දැන් මේ ටැටූ ආටිස්ට් දැන් මෙයා කියන දේ අහන්න නැතුව දැන් ටැටූ එක කරලා. දැන් ජලාල් දිල්ලාල් රූමි අපිට මේ කවිය හරහා අපිට දෙනවා අර කියන්නේ සිංහෙක්ව කරගන්න ඕනේ නම් ඔයා ඒ නිදිකටු පාරේ වේදනාව විඳ ගන්න ඕනි කියන මැසේජ් එක. ඔයාට ලොකු දෙයක් ගැන බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ වෙනුවෙන් ඔයාට පුළුවන් වෙන්න ඕනේ යමක් කැප කරන්න. ඔයාගේ කැපවීමත් ඒක ළඟා කර ගැනීමට බලපානවා. ඉතින් දැන් ටැටූ එකක් කරනවා කියන්නේ ඔයා එන්නේ අවස්ථාවල් වලට ටිකක් ලොකු ටැටූ එකක් කරනවා කියන්නේ ඒ අවස්ථාවල් ගණනාවක් ඒ වගේ ඔයා පහු කරනවා. ඔයාට මේ ටැටූ එක දැන් නම් ඇති ඕනේ අදට ඇති වගේ කියලා හිතෙන අවස්ථාවල් ගණනාවක් පහු කරනවා ලොකු ටැටූ එකක් බිග් පීස් එකක් යනකොට ලොකුවට ටැටූ කරගත්තු අය දන්නවා ඇති මේ ෆීලින් එක මොකද්ද කියලා. ඉතින් දැන් මේක හරහා අපි මට ඔයාලට කියන්න ඕන එක දෙයක් තමයි ඔයා යම් කිසි වැඩක් පටන් අරගෙන ඒක ඒ පටන් ගත්තු වැඩේ යම් කිසි දුෂ්කර තත්ත්වයන් යටතේදී ඔයාලට අතාරින්න හිතෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ටැටූ එකක් කරගෙන ඒ අත්දැකීම ගන්න ඕන කෙනෙක්. ඔයාගේ මොලේ පුහුණු වෙනවා. ඔයාගේ තියෙන අරමුණක් ඉටු කරගන්නකම් ඔයාගේ තියෙන ඒ වේදනාවල් ඒ දුෂ්කරතාවයන් ඉවසාගෙන ඉන්න ඔයාගේ මොලේට හොඳ පුහුණුවක් ලැබෙනවා. ඒත් එක්කම මේ ටැටූ එක ගැන මේ තියෙන කවියෙන් අපිට එක ඓතිහාසික සාධකයක් විදිහට ගන්න පුළුවන් ටැටූයින් කියන එක කොච්චර පරණයිද. 13 වෙනි සියවසේදී ඉරානයේ හිටපු කවියෙක් ටැටූ එකක් කරනකොට සිද්ධ වෙන ක්‍රියාවලිය මෙන්න මේ විදියයි කියලා එයාගේ කවියක තියෙනවා කියන්නේ ඒ වෙනකොට ඉරානයේ ටැටූ තිබිලා තියෙනවා. ඉතින් ටැටූ කියන්නේ අන්න එච්චර පරණ එච්චර ඉතිහාසයක් තියෙන දෙයක්.